ගුරුවෙක් කරපු පවක් නිසා බේරුණා. කවුරුත් කියන්නේ මම කරපු හැටි මෙහි. අපි තමයි හොඳටම කරලා තියෙන්නේ. ඒක ඇතුලේ ගලකුත් තියෙනවා. දැන් ගල කැපුවේ කවුද දන්නේ නැහැ. කනිල් වෙන්න ඇති. ඇයි නෑ? මම එහෙම හිතලා නෙවෙයි කිව්වේ. මහත්මයා මමත් එක්තරා පොලිසියකට පැමිණිලා දැම්මා. කොහොමද දන්නව පොලිසිය කතා කරේ? පැටියෝ කොහොමද? ඔන්නෝම තමයි කතා. පොලිසියේ උන්ට අප මගේ ඉස්සරහා පැටියා කිව්වනම් ආයි මොකද? මොන බම්බුවද? ඔහොම නීතියකට generative artificial intelligence, computing power, smarter devices, datafication, artificial intelligence and machine learning, extended reality, digital trust, 3D printing, genomics, new energy, solutions, robotic process automation, edge computing, quantum computing, virtual reality. We changed the draconian, autocratic, authoritarian power concentration measure phrase that has been concocted. UMP ආණ්ඩුවේ ඉඳගෙන UMP ආණ්ඩුවක් අගමැති කරලා ඒ කැබිනට් එකේ ඉඳගෙන මුන් කියනවා මහින්ද ඩීල් දානවා. දැන් මෙච්චර ගලක් ගියේ මහින්ද උන් එක ඩීල් දානවා කියලා රනිල් එක්ක. දැන් කියනවා මහින්ද මෛත්‍රීත් එක්ක ඩීල් දානවා. Anam manam vana Anura Ranil vana Gota Mahivana Kaudone Sajit Tamai Ona ගීරිදා මේරිදා වාගෙන වන්න අනේ සර් අද පොඩ්ඩක් කලින් යවන්න. ඈගේ සිතුම් මාගේ පැතුම් සුන්නෝ කරන්න අද හවසට ඈ එනවා මාව බලන්න. සුදාති කෙනෙක්ගේ අහිංසක ඉල්ලීමක්. මේ සහෝදරයෝ එක්සත් ජාතික පක්ෂ සහෝදරයෝ මාධ්‍ය ප්‍රකාශ දෙනවා. නාම රාජපක්ෂ ඒ සංවේදී පළපුරුදු නායකයෙක් කියලා තමන්ගේ පියාව මැතිවරණ වේදිකාවේ කලාකරුවෝ පාවිච්චි කරලා මැතිවරණ වැඩසටහනක් ගෙනියනවලු. අනේ අපේ ඇමතිතුමනි ඉතින් මම මොනවා කරන්නද අද එක්සත් ජාතික පක්ෂය ජනතාව මම නම් අවංකව පෞද්ගලිකව හොරු අල්ලන්න මාර ට්‍රයි එකක් දුන්නා. මම ඉස්සල්ලාම ට්‍රයි කළේ අපේ හොරුන්ව අල්ලන්න. මට ඒකට ලැබුණු තෑග්ග තමයි නඩු 36යි තුන් පාරක් රිමාන්ඩ් වුණා. ඒක තමයි මට ලැබුණු තෑග්ග. ඒක තමයි ලංකාවේ හොරු අල්ලන්න යන අයට වෙන ටංගි පොඩ්ඩක්වත් නැතුව හෙලිවැල්ලෙන් සිටි කාලේ මට මතකයි. අංග ජාතය පොළවට ලම්බකව එල්ලාගෙන පොරි හැදුණු කුෂ්ඨ ශරීරය දරාගෙන ගෙදර වත්තේ කොහේ හෝ කෙළවරක කක්කුස්සි ගිහින් උකන හොදා ඇට්ටැම්බෙන් සිටි කාලය මට මතකයි. දැන් සමහර අය කියන මේකේ මට බලය තිබ්බලු. ගරු කතානායකතුමනි මේකේ බලය තිබ්බනම් මේ ඉස්සරහා පෙළිය ගොඩක් අය හිරගෙදර. මද කියනවා මේකේ මට බලය තිබුණා නම් ගරු කතානායකතුමා මම දන්නවා. මේ අය කොහොමද ජීවත් වුනේ? දේපල එක්රැස් කරගත්තේ? ධනෙ එක්රැස් කරගත්තේ කොහොමද කියලා දන්නවා.